ආයුබෝවන් කියලා පිළිගන්නවා හඳුවා YouTube channel එක වෙත. ඉතින් අදත් මම ඔයාලා එක්ක කරගෙන යන්න හදන්නේ සුවිශේෂ වූ නිර්මාණයක් වන මේ මාවනැල්ල ආරුක්කු 4 ගඩොල් පාලම වෙතයි. ඔබත් මේව අද්විතීය නිර්මාණය දැක බලා ගන්න පැමිණෙනවා නම් කොළඹ දෙස සිට පැමිණෙනවා නම් ඒ එක මාර්ගයේ පැමිණෙන විට උතුම් කන්ද ප්‍රදේශයේ සිට පහළට ඇවිල්ලා පැරණි නුවර පාරේ පැමිණෙන විටයි මෙම ගඩොල් පාලම ඔබට හමු වන්නේ. ඒ වගේම නුවර ප්‍රදේශයේ සිට පැමිණෙනවා නම් ඔබ මාවනැල්ල නගර මැද්දේ අරණායක දෙසට ගමන් කරන විට ඔබට මෙම අද්විතීය ගඩොල් පාලම මතින් ගමන් කරන්න හැකියාව තිබෙනවා. මෙම ගඩොල් පාලම ඉදිවී තිබෙන්නේ බ්‍රිතාන්‍ය පාලන කාල සමයේ 1821 විලියම් සෑන්ස් ඩෝසන් ඉංජිනේරුවා විසින් තමයි මෙම පාලම ඉදි කරලා තියෙන්නේ. අප දැනට භාවිතා කරන කොළඹ නුවර ඒ එක මාර්ගයේ කොළඹ නුවර ඒ එක මාර්ගයේ පාලම් 5ක් ඉදිවී තිබෙනවා මෙම ගඩොල් පාලම්. එම ගඩොල් පාලම් වලින් දෙවනට ඉදිවී තිබෙන්නේ මෙම මාවනැල්ල ගඩොල් පාලම. කිසිම නවීන ප්‍රතිසංස්කරණයකින් තොර වූ මෙම ගඩොල් පාලම උස මීටර් 35කින් පමණ සහ පළල අඩි 30කින් සමන්විත වෙනවා. අදටත් කිසිම බාධාවකින් තොරව ආරක්ෂිතව ඕනෑම වර්ගයේ බර වාහනයක් මෙම පාලම මතින් ගමන් කරනු ලබනවා. මෙම පාලම අපට සුවිශේෂී වන ප්‍රධානතම හේතුවක් තියෙනවා. ඒ තමයි මෙම පාලම ඉදිකිරීමේදී වර්තමානයේ පාලම් ඉදි කරනවා මෙන් සිමෙන්ති බදාම කම්බි වැනි දෑ කිසිම දෙයක් මේ සඳහා යොදාගෙන නැහැ. මෙම ප්‍රදේශයේ ජීවත් වන අයලුන් සහ පැරැන්නන් පවසන විදියට මෙම පාලම ඉදිකිරීමේදී බදාම සකසා ගැනීමේදී බිත්තර සුදුමද සහ මී පැණි මිශ්‍රිත බදාමයක් තමා යොදාගෙන තිබෙන්නේ. මෙම බිත්තර විෂ සහ මී පැණි මිශ්‍ර බදාමකින් ඉදි කරන ලද ලෝකයේ ඇති එකම පාලම මේ මාවනැල්ල නගර ආසන්නයේ ඇති ආරුක්කු 4 මාවනැල්ල ගඩොල් පාලම පමණයි. ඔබ කවුරුත් දන්නා මාවනැල්ල ප්‍රදේශයේ ජීවත් වුණ සූර සර්ජියල් ජීවත් වුණ ඒ උතුම් කන්ද කඳු ගැටයත් මේ පාලම මතට ඉතාමත් දර්ශනීය අන්දමින් දිස් වෙනවා. අරණායක ප්‍රදේශයේ රාස්ස කන්දෙන් නැරඹිලා අසුපිනියැල්ල නැමැති සුන්දර දියඇල්ල නිර්මාණය කරමින් මාවනැල්ල නගරය හරහා ගලා යන ඔයක් විදිහට කිසිම ගඟකට නොවැටි මුහුදටම ගලාගෙන යන මාවය නැමැති ඔය මතිනුයි මේ මාවනැල්ල ගඩොල් පාලම නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයේ ඇති කළුගල් පරමත කළුගල් වලින් පාදම් 5ක් සාදලා ඒ මත තමයි මේ අද්විතීය අදටත් නොනැසී පවතින මේ ආරුක්කු 4 මාවනැල්ල ගඩොල් පාලම ඉදි වෙලා තියෙන්නේ.
1996 නොවැම්බර් මාස 1 වෙනිදා ආරක්ෂිත පුරාවිද්‍යා ස්ථානයක් ලෙස මෙය ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නම් කරලා තියෙනවා. ආදරණීය ඉල්ලීමක් කරන්න මේ නරඹන සියලුම දෙනා මෙම හඳුවා YouTube channel එක subscribe කරලා නොමැතිනම් subscribe කර bell icon එක click කර මේ channel එක පවත්වාගෙන යාම සඳහා සහයෝගය ලබා දෙන මෙන් ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. බලන්න කෙතරම් සුන්දර වූ ප්‍රදේශයක්ද. මෙම මාවනැල්ල ගඩොල් පාලම අවට ප්‍රදේශය සවස් කාලයේදී දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ විශේෂ අවධානය දිනාගත් ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා. මේට ප්‍රධානතම හේතුව වන්නේ මේ සවස් යාමේ දකින්නට ලැබෙන මේ සුන්දරම වූ දර්ශනය. මේ දර්ශනය තමයි මෙම ප්‍රදේශයේ බහුලව ජීවත් වන මේ මාවවුලන් ඔවුන්ගේ දෛනික ජීවිතයේ කොටස ගත කරලා ඔවුන් සවස් යාමේ මේ මාවයාවට ආශ්‍රිතව ඇති ගස්වල ලැබුම් ගැනීමට පැමිණීමේ දර්ශනය. මේ මාවනැල්ල ගඩොල් පාලම හා බැඳුණු ඒ සුන්දර දර්ශනයන් අද වෙන විට අපගේ මිනිස් ක්‍රියාකාරකම් නිසා ඉතාමත් අවම වශයෙන් තමා දැක බලා ගැනීමට හැකියාව තිබෙන්නේ. ආරක්ෂිත පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නම් කරලා තිබුණා. නිසි නඩත්තුවක් සිදුවනවාද යන්න අදට අපට සැකසහිතයි. අපිට පේනවා ඇති මෙම රූපරාමු වලින් වල් බිහිවි විනාශයට යමින් තිබෙන මෙම අද්විතීය නිර්මාණය. නිසි බලධාරීන්ගේ අවධානය මේ සඳහා නිතර යොමු වෙනවා නම් මේ අද්විතීය වූ නිර්මාණය අනාගත පරපුරටත් මේ ආකාරයෙන්ම අපට දායාද කිරීමට හැකියාව ලැබෙනවා. මාවනැල්ල ප්‍රදේශයට ආඩම්බරයක් වූ මෙම ආරුක්කු 4 ගඩොල් පාලම රැක ගැනීම ඔබෙත් මගෙත් මෙම ප්‍රදේශයේ වාසය කරන ජනතාවගේ වගකීමක් ලෙස මා සිතනවා. මෙවන් ලංකාවේ තවත් සුන්දර ස්ථානයක් සමගින් යළිත් හමු වෙනකන් ඔබ සියලු දෙනාටම ජයශ්‍රී.